හලෝ ගයිස් මං අද හදනවා බීෆ් කරි එකක්. yes මේක බීෆ් කරි එකක්. ඉතින් ඉස්සෙල්ලාම හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් දාගන්න ඕනි. තෙල් ටික රත් වෙනකොට තෙල් ටික මේ රත් වෙන චුට්ටක් කලවම් කරන්න. තෙල් ටික රත් වෙනකොට අපි මේකට දාගන්නවා තලාගත්ත ඉඟුරුයි සුදු ලුණු. ඊට පස්සේ මේකට දාගන්න ඕනේ පොඩියට කපාගත්ත බීලුණු, රම්පේ, කරපිංචා, එනසල් කරාබු නැටි තලපුවා, ඊට පස්සේ සේර කෑල්ලක්, බේ ලීව්ස් තියෙනවා නම් බේ ලීව්ස් දාලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේ ටික ටිකක් ටෙම්පරාදු වෙනකම්. මේ ටික ටෙම්පරාදු වෙනකම් අපිට පුළුවන් අපේ බීෆ් එක සීසන් කරගන්න. මම ඒකට 3-5 බැදලා තමයි දැම්මේ. ඒ 3-5 බදින එකට මම දැම්මේ මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි 3-5, ඊට පස්සේ දුරු කුඩු සහ ලුණු. ඒ වගේම මම එනසල් කරාබු නැටි කුරුඳු චුට්ටකුත් එකතු කරලා ඒ ටික හොඳට බැදගත්තා. ලුණු එකතු කරගන්නකොට අර මිරිස් බදිනකොට කැස්ස එන එක අඩු වෙනවලු ලුණු දාගන්නකොට. ඒකින්ද මම ලුණු චුට්ටකුත් ඒකට දැම්මා. ඊට පස්සේ ඒකට සියඹලා චුට්ටකුත් දාලා ඒ අර බැදපු 3-5 ටික දාලා හොඳට කලවම් කරලා සියඹලා චුට්ටකුත් දාලා මේක විනාඩි 10ක් විතර මේ වගේ තියලා තියන්න ඕනේ හොඳට ඒ 3-5 ටික උරා ගන්නකම්. ඊට පස්සේ අපිට ලිපට දාන කිට්ටුවේදී මේකට කහ චුට්ටකුයි ලුණු මදිනා ලුණු චුට්ටකුයි දාන්න පුළුවන්. ඊට පස්සේ මේ ටික අර විදිහටම ටෙම්පරාදු වෙච්ච අපේ ලුණු ටිකට දාලා හොඳට කලවම් කරලා වහලා තියන්න තමයි තියෙන්නේ. ලුණු ටික ටිකක් හොඳට ටෙම්පරාදු වෙන්න ඕනේ. එතකොට තමයි ඒ අර හොඳ සුවඳත් එක්ක ඒ රස අපේ කරි එකට ඇඩ් වෙන්නේ. ඊට පස්සේ මේ විදිහට අපේ බීෆ් ටික දාලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. මේ විදිහට හොඳට කලවම් කරලා මේකේ වතුර ටිකක් උනනකම් වහලා තියන්න ඕනේ. එතකොට අර ඒ තෙල් එකෙන්ම තැම්බෙද්දි ඒකේ තියෙන වතුර ටිකත් එළියට ඇවිල්ලා ඒ තෙල් එකත් එක්ක හොඳට ඒ 3-5 ටික කරි එකට ඇඩ් වුණාම ඒ අර රස වැඩි වෙනවා. මේ මං හදන විදිහ. මීට වඩා වෙනස් ක්‍රම වලටත් බීෆ් හදනවා ඇති. හැබැයි මේ මගේ ෆස්ට් ටයිම් බීෆ් හදපු. ඒක නිසා මම චිකන් හදන්නේ මේ විදිහට. මං ඉතින් හදලා බැලුවා කොහොමද කියලා. ඊට පස්සේ වහලා ඒ වතුර ටික හොඳට නිකන් තියන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ උනාම අපිට පුළුවන් මේකට වතුර ටිකක් එකතු කරගන්න. ඔයාලට වතුර ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ ඉස්ම ඕන තරමට. ඒ කියන්නේ ඉස්ම ගොඩක් ඕන නම් වතුර ගොඩක් දාලා ඒ විදිහට ඔයාලට ඒක අඩු වැඩි කරගන්න පුළුවන්. මම ඉතින් මෙන්න මේ ප්‍රමාණය දානවා. මොකද ඉස්ම ටිකක් වැඩි වුණාම මට රසයි කියලා හිතිච්ච නිසා. එහෙම රස ඇති. බලමු අපි. ඒ පොලිම මේ පල්ලිය ළඟට එනවා.
ඊට පස්සේ මෙන්න මේ විදිහට නටද්දී හොඳට ලුණු ඇඹුල් බලන්න. මදි නම් ඒවා අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලට. මේ විදිහට හොඳට ඒක තැම්බෙන්න දෙන්න ඕනි. ආයෙත් ටිකක් වෙලා වහලා අපිට මේක තියාගන්න පුළුවන්. මේ වෙලාවේ ගින්දර මීඩියම් හීට් එකේ තියන්න. ගින්දර වැඩි වුණොත් හිඳිලම යයි. ඊට පස්සේ මේක හැන්දෙන් කලවම් කරනවට වඩා අර හටියේම පොඩ්ඩක් රවුමට කරකැවුවම හොඳට කලවම් වෙනවා කියලා මට හිතිච්ච නිසා මම එහෙම කරා. කොහොමත් මම එහෙම ඕනම කරි එකක් හදද්දී එහෙම කරනවා. එතකොට අර හොඳට ඒක කලවම් වෙනවනේ. මේ වෙලාවේ මාරම සුවඳක් තියෙන්නේ. මොකද ඒ අර රම්පේ කරපිංචා සේර ඒ සුවඳ මාරම මං ආසයි. හරිම සුවඳයි මේ වෙලාවට මුළු කුස්සියම. ඉතින් මෙන්න මේ වගේ වෙද්දි මේක අපිට ලිපෙන් අයින් කරගන්න පුළුවන්. තා චුට්ටක් වෙලා කලවම් කරලා ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ලිපෙන් අයින් කරගන්න. දැන් අපේ බීෆ් කරි එක හදලා ඉවරයි. ඉතින් එහෙනම් මේ මගේ ෆස්ට් ටයිම් මේක ඇත්තටම රසයි. ඔයාලටත් පුළුවන් හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.